ඉතින් යාළුවනේ මේ තමයි මගේ channel එකෙන් ගේන පළවෙනි day vlog වීඩියෝ එක. ඉතින් අපි බලමු අද දවසේ වැඩ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. Be elevate, living life every day, late at night, not okay. ඉතින් ඔක්කොටම කලින් මම උදේට කාලා නැහැ තාම. ඉතින් මං ගිහලා දැන් කෑම එකක් බෙදාගෙන එනවා. ඉතින් ඉස්සෙල්ලා මෙතන තියෙන කෑම ගැන කිව්වොත් මෙතන පොල් මැල්ලුමක් තියෙනවා. ඊට පස්සේ මෙතන මීට් බෝල් තියෙනවා. ඒ වගේම සෝයා මීට් තියෙනවා. දැන් ඉතින් කෑම එක කන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මම උදේට කාලා ඉවරයි. දැන් මම PC එක පොඩ්ඩක් ඔන් කරගන්නවා. ඉතින් ඉස්සෙල්ලා මෙතන තියෙන RGB light strip එක ඔන් කරගන්නවා. ඊට පස්සේ මම PC එකත් ඔන් කරා. I don't really know what comes next. I'm just doing my best even though ඉතින් ඉස්සෙල්ලා මම YouTube එකෙන් පොඩි වීඩියෝ එකක් බලනවා. ශාරද් අයියාගේ වීඩියෝ එකක් බලන්නේ. දු විදිහට විතරක් නෙමෙයි මටත් භයානක කියන්නේ. ඉතින් මම දැන් වීඩියෝස් බලලා ඉවරයි. දැන් මම පොඩ්ඩක් පාඩම් කරන්න ගන්නවා. මොකද ලබන සතිය අපේ ඉස්කෝලේ එක්සෑම් එක නිසා. ඉතින් මම ඉස්සෙල්ලාම ගත්තා බෞද්ධ පොත පාඩම් කරන්න. ඉතින් දැන් මම පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ දැන් මම යන්න හදන්නේ අපේ පැත්තේ තියෙන පාක් එකකට. ඉතින් මේ පාක් එකට මම සමහරක් දවස්වල යනවා ඇවිදින්න එහෙම. ඉතින් මාත් එක්ක මගේ යාළුවොත් එනවා කිව්වා. ඉතින් අපි එහෙනම් දැන් පාක් එකට යන්න. Hello. කොහොමද? පාක් එකට යන්න. Yeah. there was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. Damn, what a hell of a view. I feel good, you look great. I like you, I can't wait. I first time ඉතින් යාළුවනේ මේ තමයි මං කිව්වේ යාළුවා අපේ. ඉතින් මෑත් එක්ක තමයි මම පාක් එකට ආවේ. ඉතින් මෙතන අපි බංකුවකින් ඉඳගමු. ඉතින් යාළුවනේ මා යාළුවා මෙතන ඉඳගෙන පොඩ්ඩක් කතා කර කර හිටියා. ඊට පස්සේ අපි දෙන්නා මේ ට්‍රැක් එක වටේ පොඩ්ඩක් ඇවිදින්න ගත්තා. ඉතින් යාළුවනේ මේ තියෙන අපේ පාක් එකේ වැව කියන්නේ පොඩ්ඩක් මේක පොඩි වැවක්. ඉතින් පාක් එකට තියෙන වැවක් තමයි මේක. ඉතින් අපි යාළුවොත් මෙතන ඉන්නවා. පාක් එකට ආවම මාර නිදාසක් තියෙන. ඒ කියන්නේ මේ ගස් කොළන් එක්ක මේ වැව එක්ක එතන මාර නිදාස් ගතියක් තියෙනවා. ඉතින් වාට මොකද කියන්නේ? ඇත්තම සතුටුයි මෙතන මාර නිස්කලංකයි. වටේ ලස්සන බලබල. ඉන්නවාදී. ඉතින් මම දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මගේ යාළුවත් දැන් ගෙදර ගියා. ඉතින් මේ විදිහට තමයි අද දවසේ ගෙවිච්ච ඇටි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් වීඩියෝ එක නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න හැමෝටම goodbye. be elevate, living life every day, late at night,